Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද බලමුද මාත් එක රාමෙන් review එකක්. මුලින්ම මම ගත්තේ Shin රාමෙන් එකක්. මම රාමෙන් වල නම නම් එහෙම ලොකුවට දන්නේ නැහැ. වැරදි නම් කමෙන්ට් එකක් දාන්න. මේ රාමෙන් එක රුපියල් 540ක් වුණේ. ඉතින් අපි දැන් මේක හදලා බලමු. මුලින්ම වතුර ටික රත් වෙන්න තියලා ඊට පස්සේ අපි පැකට් එකක් හදමු. මේ රාමෙන් එකට පැකට් දෙකක් තියෙනවා. එකක තියෙන්නේ එළවලු කෑලි කියන්නේ කැරට් වගේ. අනිත් එකේ තියෙන්නේ කුඩු පැකට් එක. එහෙනම් අපි මේක හදලා මං එන්නම්. Shin රාමෙන් එක ගැන කිව්වොත් ඒක ටිකක් ස්පයිසි. කොත්තුමේ ෆ්ලේවර් එකට වඩා ටිකක් හයි ස්පයිසි ෆ්ලේවර් එකක් තියෙන්නේ. මට මේකට දෙන්න පුළුවන් 10න් 7ක් වගේ. මම ගත්තේ මෙන්න මේක Shin රාමෙන් ස්පයිසි චිකන්. මේකට මම පිටරේකුත් බැදගත්තා. ඇත්තම කිව්වොත් මං හිතුවේ මේක රස ඇති කියලා. හැබැයි අරිෂ්ට රහක් එන්නේ මට නම් සෙට්ම නෑ. මම මේකට දෙනවා 10න් 2ක්. එහෙනම් ආපහු තව බ්ලොග් එකකින් හම්බ වෙමු. බයි.